ඔයාලා දන්නවද අවුරුදු 96කට කලින් පැරිසියේ ඉතා ආරක්ෂිතව මිහිදන් කරපු දේහයක් තියෙනවා. තවදුරටත් ඒ දේහයෙන් මේ වනකනුත් විකිරණශීලී ද්‍රව්‍ය පිට වෙනවා. තවත් සියවස් ගණනාවක් යනකම් වුණත් ඉතා ගෞරවයෙන් අපි සිහිපත් කරන මාරි කියුරි නැමැති ශ්‍රේෂ්ඨ විද්‍යාඥවරියගේ දේහය තමයි මෙහෙම තැන්පත් කරලා තියෙන්නේ. 1867 පෝලන්තයේ වර්සෝවා නුවර මාරියා ස්කොඩෝස්කා ඉපත ලබනවා. ආදරයට ගෙදරට මාන්‍ය කියලා තමයි මාරියාට කතා කළේ. ඉතින් මාන්‍ය හරිම දක්ෂ ළමෙක්. එයාගේ තාත්තා භෞතික විද්‍යාව වගේම ගණිත ගුරුවරයෙක් වුණා. ඉතින් මාන්‍යයි එයාගේ සහෝදරිය බ්‍රාන්‍යයි දෙන්නම අති දක්ෂ ලෙස ප්‍රාථමික අධ්‍යාපනය ඉවර කරලා අවුරුදු 15 වෙද්දී ඉතා ඉහළින් සමත් වෙනවා. නමුත් පෝලන්තයේ මේ වෙනකොට පොඩි ගැටලුවක් තියෙනවා. ගෑනු ළමයිට එහෙම නැත්නම් කාන්තාවන්ට වැඩිදුර අධ්‍යාපනයේ වරම් හිමි වෙන්නේ නැහැ. එකල පැවතුණු සාර් රජ පාලනය යටතේ කාන්තාවන්ට ඉගෙනීම අහිමි කළත් මේගොල්ලෝ ෆ්ලයිං යුනිවර්සිටි කියලා රාත්‍රියේ පැවැත්වෙන රහසිගත පන්තිවලට සහභාගී වෙමින් තමන්ගේ අධ්‍යාපන කටයුතු තවදුරටත් පවත්වාගෙන ගියා. වැඩිදුර අධ්‍යාපන කටයුතු තවත් අවශ්‍ය වෙන නිසා මෙයාලා තීරණය කරා ප්‍රංශයේ සෝබෝන් විශ්වවිද්‍යාලයට ඇතුල් වෙන්න. නමුත් නිවසේ ශක්තිමත් ආර්ථිකයක් තිබුණේ නැහැ මේ දෙන්නවම එකපාර ප්‍රංශයේ සෝබෝන් විශ්වවිද්‍යාලයට යවන්න. නමුත් කිසිම වෙලාවක අධෛර්යමත් නොවුණු මේ බ්‍රාන්‍ය තීරණය කළා එක්කෙනෙක් එකපාරකට සෝබෝන් විශ්වවිද්‍යාලයේ ඉගෙන ගනිමුයි කියන තීරණයකට එළඹෙන්න. ඒ හින්දා පළවෙනි වතාව බ්‍රාන්‍යගේ වුණා. පළමුවෙන්න විශ්වවිද්‍යාලයට ඇතුළත් වුණේ බ්‍රාන්‍ය. ඇය වෛද්‍යවරියක් වීමේ අරමුණෙන් තමන්ගේ අධ්‍යාපන කටයුතු ආරම්භ කළා. බ්‍රාන්‍යගේ අධ්‍යාපන කටයුතු සඳහා අවශ්‍ය මුදල් ලබා ගැනීමේ අරමුණින් මාන්‍ය නිවසේදී කුඩා දරුවන්ට උපකාරක පන්ති පැවැත්තුවා. ඉතින් මේ සියලු මුදල් ඇය බ්‍රාන්‍ය වෙත යොමු කරේ බ්‍රාන්‍යගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන්. මේ සියලු දේම අතරේ වුණත් මාන්‍ය ගෙදර ඉඳන් වුණත් විද්‍යාව සම්බන්ධ අධ්‍යයන කටයුතු මගහැරියේ නැහැ. අන්තිමටම එනවා මාන්‍යගේ සුබ ආරංචිය. මාන්‍යයට පුළුවන් දැන් ප්‍රංශයේ විශ්වවිද්‍යාලයට ඇතුල් වෙන්න. මොකද බ්‍රාන්‍යගේ උපාධිය අවසන් කරලා දැන් වෛද්‍යවරියකට සේවය කරන නිසා මාන්‍යගේ අධ්‍යාපන කටයුතු වලින් ඇයට වියදම් කරන්න පුළුවන්. ඉතින් මාන්‍ය 1891 දී සෝබෝන් විශ්වවිද්‍යාලයට ඇතුල් වෙනවා. මාන්‍ය 1893 දී විශිෂ්ට සාමර්ථ්‍ය ලබා ගනිමින් භෞතික විද්‍යා උපාධිධාරිණියක් වෙනවා. ඒ වගේම ඊළඟ අවුරුද්දේ ගණිත අංශයෙන්ුත් ඒ උපාධිධාරියක් වීමට සමත්කම් දක්වනවා. 1894 දී විද්‍යාත්මක පරීක්ෂණ සඳහා විද්‍යාගාර පහසුකම් සොයමින් ඉන්න මාන්යට හම් වෙනවා පියර් කියුරි. පියර් කියුරිගේ විද්‍යාගාරයේ තමයි මාන්‍ය එයාගේ විද්‍යාත්මක පරීක්ෂණ හවුලේ කරගෙන යන්න එකඟ වෙන්නේ. පියර් කියුරිත් මේ අවස්ථාවේ ඉතා ශ්‍රේෂ්ඨ විද්‍යාඥයෙක් විදිහට එයාගේ වැඩ කටයුතු කරගෙන යන අතරමඟ ඉන්නේ. මේ දෙන්න අතර හටගන්න ආදර සම්බන්ධතාවයක් නිසා 1895 දී මේ දෙන්න විවාහ ජීවිතයට එළඹෙනවා. විවාහයෙන් පස්සේ මధు සමය සමරන්න මේ දෙන්න දීර්ඝ පාපදි ගමනක නිරත වෙනවා. ප්‍රංශ විද්‍යාඥයෙක් වෙච්ච හෙන්රි බෙකරල්ගේ විද්‍යාත්මක පරීක්ෂණ තවදුරටත් වැඩි දියුණු කරන්න මාරියා තීරණය කරනවා. බෙකරල් හොයාගත්ත ගල් කැට කිහිපයකින් විකිරණශීලී ද්‍රව්‍ය වගේම ආලෝකයක් නිකුත් වෙන බව ඒගොල්ලෝ හොයාගෙන තිබ්බා. මේක වෙන්නේ කොහොමද? නැත්තම් මේ සංසිද්ධියට හේතුව මොකක්ද කියන එක තමයි මාන්‍ය හොයන්න තීරණය කළේ. එයා එතනදි හොයාගත්තා පදාර්ථයේ එහෙම නැත්තම් පරමාණු වල වෙනසක් හින්දා තමයි මේ සිද්ධිය සිද්ධ වෙන්නේ කියලා. ඉතින් මේ සම්බන්ධ වැඩිදුර අධ්‍යාපන කටයුතු සහ වැඩිදුර පරීක්ෂණ කටයුතු කරලා විශාල සොයා ගැනීමක් මාන්‍ය හොයාගත්තා. රේඩියෝ ඇක්ටිවිටි එහෙම නැත්තම් විකිරණශීලීතාවය කියන වචනය හොයාගත්තෙත් මාන්‍ය විසින්. පියර් කියුරිත් මාන්‍යගේ මේ පරීක්ෂණ හැම එකටම වගේ විශාල සහයෝගයක් ලබා දුන්නා. මේ පරීක්ෂණවල ප්‍රතිඵලයක් විදිහට ඒගොල්ලෝ අලුත් මූලද්‍රව්‍ය කිහිපයක් හොයාගත්තා පොලෝනියම් සහ රේඩියම් කියලා. 1898 දී මාන්‍ය මුළු ලෝකෙටම ඉදිරිපත් කරනවා එයාගේ පරීක්ෂණවල සොයා ගැනීම. එයා මූලද්‍රව්‍ය දෙකක් හොයාගන්නවා පොලෝනියම් සහ රේඩියම් මේ වගේම යුරේනියම් වලත් තියෙන විකිරණශීලීතාවයේ ලක්ෂණ එයා ලෝකෙටම අනාවරණය කරනවා. මේ පරීක්ෂණයේ අවසානයේදී හෙන්රි බෙකරල් මාරි කියුරි වගේම පියර් කියුරිත් නොබෙල් ත්‍යාගය සඳහා සුදුසුකම් ලද්දෝ බවට පත් වෙනවා. ඒ කාලෙදී
නොබෙල් ත්‍යාගයක් ලැබූ පළවෙනිම කාන්තාව බවට පත්වන්නේ මාරි කියුරි. හැබැයි අවාසනාවන්ත විදිහට 1906 දී අශ්ව කරත්තයක් ගැටි පියරි කියුරි මිය යනවා. මේ අවාසනාවන්ත සිදුවීමේ ශෝකජනක කාලය මගහරවා ගැනීමට වගේම ඇගේ අධිෂ්ඨාන ශක්තිය නිසාම ඇය තවදුරටත් පර්යේෂණවල නිරත වුණා. මිය යන විට මහාචාර්යවරයෙකු ලෙස පියරි කියුරි සෝබෝන් විශ්වවිද්‍යාලයේ සේවය කළා. පියරි කියුරිගේ ඇවෑමෙන් එම රැකියාව මාරි කියුරිට ලැබුණා. ඒ වගේම ඇය ඇගේ දෙවැනි නොබෙල් ත්‍යාගය හිමිකර ගත්තා 1911 දී රසායන විද්‍යා ක්ෂේත්‍රයේ මගින්. ඇයට ඕන වුණා මේ විකිරණශීලීතාවයෙන් කොහොමද මිනිස්සුන්ට සෙතක් සලසන්නේ කියලා. ඇගේ පර්යේෂණවල ප්‍රතිඵලයක් විදිහට තමයි ශරීරයේ අභ්‍යන්තරයේ තිබෙන රෝගකාරක ද්‍රව්‍ය අඳුනා ගැනීමේ X කිරණ යන්ත්‍රය නිපදවන්නේ. පළමු ලෝක යුද්ධ සමයේදී ඇය විසින් නිපදවපු මේ X කිරණ යන්ත්‍රය නිසා දසදහසක් සොල්දාදුවන්ගේ ජීවිත බේරුණා. මොකද ශරීර අභ්‍යන්තරයේ තියෙන අස්ථි බිඳීම් වගේ දේවල් අඳුනා ගන්න ඒ වෙනකොට කිසිම යන්ත්‍රයක් සමත් වෙලා තිබුණේ නැහැ. නමුත් ඉතා අවාසනාවන්ත ලෙස පළමු ලෝක යුද්ධයේ අවසානයේදී මාරි කියුරිගේ සෞඛ්‍ය තත්ත්වය පිරිහීමට පටන් ගන්නවා. ඒකට හේතුව තමයි අධික විකිරණශීලී මූලද්‍රව්‍ය සමග නිතර ගැටෙමින් වැඩ කිරීම නිසා ඇයට රුධිරය සම්බන්ධ පිළිකාමය රෝගී තත්ත්වයක් ඇතිවීම නිසා. මේ රෝගී තත්ත්වය නිසා ඇය 1934 දී මිය යනවා. අධික විකිරණශීලී මූලද්‍රව්‍ය සමග නිතර ගැටීම විවිධ රෝගාබාධවලට හේතු වන බව පසුකාලීනව සොයා ගන්නවා. නමුත් මාරි කියුරි විද්‍යාඥවරිය විකිරණශීලී මූලද්‍රව්‍ය සමග කටයුතු කරන කාලයේදී මේ පිළිබඳ කිසිවෙකුත් දැන සිටියේ නැහැ. ඇය කොතරම් විකිරණශීලී මූලද්‍රව්‍ය වලට නිරාවරණය වුණාද කියනවා නම් නිතරම ඇය වැඩ කරේ යුරේනියම්, පොලෝනියම් සහ රේඩියම් කියන මූලද්‍රව්‍ය අංශ සමගයි. ඒ වගේම ඇගේ කබා සාක්කුවේ නිතරම එම මූලද්‍රව්‍ය තිබුණු බවට පසුකාලීන විද්‍යාඥයෝ අනාවරණය කරලා තියෙනවා. ශරීර අභ්‍යන්තරයේ රෝග හඳුනා ගැනීමට දායක වන CT ස්කෑන්, MRI ස්කෑන්, X-ray වැනි යන්ත්‍ර වගේම න්‍යෂ්ටික ශක්තිය හඳුනා ගැනීම නිසා 19 වන සියවසේ විද්‍යා හා තාක්ෂණික ලෝකයේ ශ්‍රේෂ්ඨ ඉදිරිපින්මක් සනිටුහන් කරන්න ඇගේ පර්යේෂණ හා නිපැයුම් ඍජුවම දායකත්වය දැක්වුවා. 19 වන සියවසේ ජීවත් වෙච්ච ශ්‍රේෂ්ඨ විද්‍යාඥවරුන් අතර හිටපු එකම කාන්තා විද්‍යාඥවරිය මාරි කියුරි. ඇය භාවිතා කළ සියලුම උපකරණ වලින් පාහේ තවදුරටත් විකිරණශීලී ද්‍රව්‍ය මුක්ත වෙනවා. විශේෂයෙන්ම ඇගේ සටහන් පොත එය ප්‍රංශ කෞතුකාගාරයේ විශේෂ කුටියක විශේෂ කුටීරයක් තුල තමයි තැන්පත් කරලා තියෙන්නේ. ඒක දැක ගැනීමේ වාග්ය නම් හැමෝටම හිමි වෙන්නේ නැහැ. විශේෂ පුද්ගලයන්ට පමණයි එම් සටහන් පොත නිරීක්ෂණය කිරීමේ වාසනාව ලැබෙන්නේ. ඒ ලැබෙන්නේත් විශේෂ ඇඳුම් කට්ටලයකින් සැරසී තමයි ඒ කුටීරය තුලට ඇතුල් විය යුත්තේ. තවත් අවුරුදු 1500ක් වන තෙක්ම ඇගේ දේහයෙන් විකිරණශීලී ද්‍රව්‍ය පිටවෙන බව විද්‍යාඥයෝ තහවුරු කරලා තියෙනවා. ඇගේ දේහය ඉතා ගරු බහුමානයෙන් යුක්තව ප්‍රංශයේ කෞතුකාගාරයේ විශේෂ කුටියක ඇලුමිනියම් පෙට්ටියක් තුල බහා තැන්පත් කර තිබෙනවා. ඉතින් හුදෙක් මනුෂ්‍ය වර්ගයාගේ අභිවෘද්ධිය උදෙසා මෙන්ම විද්‍යාව හා තාක්ෂණික ක්ෂේත්‍රය වෙනුවෙන් තම ජීවිතය පවා කැප කළ මෙවැනි අතිශ්‍රේෂ්ඨ චරිත සදා අමරණීයව සාමදානයේ සැතපෙන බව අපට විශ්වාසයි. එම නිසා අපි ඔවුන් වෙත සදා කෘතඥ පූර්වක වන බව ඉතා ගෞරවයෙන් මතක් කළ යුතු වෙනවා.